හැමෝටම සුබ දවසක්. අද ඉතින් කරපිංචා වලින් තමයි රස කෑමක් හදන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුරම කඩාගෙන ආවා. ගෙදර උයන්න පිහන්න අමතරව රස කෑමකටත් ගන්නයි. මං හිටපු ගමන් ඉතින් කරපිංචායි සුදුලුණුයි තම්බලා බොනවා. ඒ වැඩේටත් එක්කම ටිකක් වැඩිපුර කඩාගත්තා. ඔන්න මගේ වැඩේට ඉතින් රටකජු තමයි ඕන වෙන්නේ. මං ඉතින් ඒ ටික ඉස්සෙල්ලම චුට්ටක් කබලේ බැදෙන්න තියෙනවා. කබලේ බැදලා ගත්තාම ඉතින් මේක ලේසි කරගන්න. අඩු ගින්දරේම තිබ්බහම අනිත් වැඩ ටික කරනකොට ඉතින් රටකජු ටික ගානට බැදිලා තියෙනවා. අද ඉතින් උදේ ලොකුවට කිචන් එක අස් කරගන්න ඕනේ නැහැ. ඒ නිසා ඉතින් ඔන්න පටන් ගන්න හැදුවේ අස් කරන්න. ඇත්තටම කිචන් එක අපිරිවලට තියෙනකොට ගෙදර අනිත් කොහේ අපිරිවලට තිබුණත් හරි ඔලුවට බරක්. ඉතින් උදේට වැඩට යනකොට මේ ටික සම්පූර්ණව අස් කරලා යන්න බැහැනේ. ආවට පස්සේ ඉතින් අපි තේ බීලා කරලා ඔන්න ඔක්කොම ටික මං අස් කරන්න ලෑස්ති වුණේ. ඕගොල්ලන්ටත් ඉතින් මේ ප්‍රශ්නේ ඇති නේද? ගෙදර උයන පිහන කෙනාටනේ ඇත්තටම ඉතින් කිචන් එකේ අපිරිවෙල දැක්කහම වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැනේ. මම ඉතින් තේ බීපු කෝප්ප ටිකයි අනිත් ටිකයි ඔක්කොම සෝදලා ඉවර වෙලා පැන්ට්‍රියත් පොඩ්ඩක් අස් කරගත්තා. කෑමක් හදන්නත් ඉතින් හිත නිදහසක් තියෙන්න ඉපෑ. තව ඉතින් උයපු වාජන ටිකක් සෝදන්න තියෙනවා. ඉස්සෙල්ලා මේ ටික අස් කරගත්තා. මේක ඉතින් උදේට කරලා යන්න පුළුවන් දවසුත් තියෙනවා බැරි දවසුත් තියෙනවා. ඒක ඉතින් ඇහැරෙන වෙලාවත් එක්ක චුට්ටක් එහෙ මෙහෙ වෙනවා. සමහර දාට එලාම් එක තියලා ආපහු නිින්ද යනවනේ. විනාඩි 10ක් පහු වුණාම ඇති අනිත් ඔක්කොම වැඩ ටික ඉතුරු වෙන්න. ඉතින් මේ විනාඩි 10ට නැගිටින්න තිබුණා නම් හොඳයි. ඉතින් අපි සමහර දාට රෑ වෙනවා නිදාගන්න. ගොඩක් අයට ඉතින් මට වගේ ප්‍රශ්න තියෙන අයත් ඇති. කොහොම හරි ඉතින් මේ ජීවිතයේ ওই විදිහට ඉතින් එක එක දාට එක එක විදිහට ගෙවෙනවා. අඩු ගින්දරේ තියපු නිසා ඉතින් විඩින් විඩේ බැලුවාම ඇති චුට්ටක් එහා මෙහා දැම්මේ නැත්තම් අර තියෙන පැත්ත කළු වෙලා යන්න පුළුවන්. ඉතින් අපේ දැන් පොඩි අය තව චුට්ටකින් බඩගිනි කියනවා රැට උයන්නත් වෙලා යන නිසා මං ඉතින් ඔන්න මේ සැරේ අපිට ත්‍රිපෝස හම්බුණා ත්‍රිපෝස ටිකක් හදලා දෙන්න කියලා පොල් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මට ඇත්තටම උයනවකේ තියෙන අමාරුම වැඩේ තමයි පොල් ගන්න එක. ඉතින් මේ මැෂින් එක නම් ඇත්තටම මට දෙවියෙක් වගේ අරන් දැන් ඇත්තටම අවුරුදු 7ක් විතර වෙනවා. ඉතින් මගේ උයන පිහන වැඩවලින් ලොකු කාර්යභාරයක් කරන්නේ මෙයා තමයි. ඉස්සෙල්ලා නේද ප්‍රෙෂර් කුකර් එකකිනුත් සෑහෙන්න වැඩ ගත්තා. මේ දවස් ටිකේ චුට්ටක් ඒක අයින් කරලා තියෙනවා. ඒකත් ඇත්තටම ලොකු උදව්වක්. මං වගේ ඉතින් ටිකක් කාර්යබහුල කෙනෙකුට ඒක දැන් අවුරුදු ගාණක් වෙනවා පාවිච්චි කරන් අරන්. ඒකේ අර කෝටින් එක ගිහිල්ලා ඉතින් ඇත්තටම නැත්තම් වෙන කිසිම ගැටලුවක් නැහැ. ওই කෝටින් එක යන්න යන්න අපිට පාවිච්චි කරන්න හොඳ නැහැනේ. ඒකේ තියෙන මේ පුංචි පුංචි ඒවා අපේ කෑමට එකතු වෙලා ඊට පස්සේ වෙන වෙන අතුරු ආබාධ එන්න පුළුවන්. ඒ නිසා දැනට මං චුට්ටක් ඒක අයින් කරලා තියෙනවා. මේ විදිහට රටකජු ටික යන්තමට බැදීගෙන එනවා. අපේ දෝනිත් ඉතින් මේ වගේ වැඩවලට හරි කැමතියි උයන්න පිහන්න. මං ඉතින් ටිකක් කිට්ටු කරගන්න. ඇත්තට මේගොල්ලෝ ආවට පස්සේ මට එහාට මෙහාට යන්න ගියාමත් හැප්පෙනවා කරනවා. හරි කරදරේ. දැන් ඔය පුටුවකුත් තියාගෙන තමයි ඔතන උස නැහැ කියලා බදින්නේ. උදව් වුණාට කලබල වෙලාවට නම් ඉතින් ඒගොල්ලන්ගේ උදව් ගන්න එක මට කරදරයක්. ඊට පස්සේ ඉතින් මං රැට උයන්න ඕනේ පොල් ටික අයින් කරලා මේගොල්ලන්ගේ ත්‍රිපෝස ටික හදලා දෙනවා. කාලෙකින් තමයි අපිට ඇත්තටම ත්‍රිපෝස හම්බුනේ. හම්බෙනව ගොඩාක් අඩුයි. මේ සැරේ ටිකක් වැඩිපුර ඇවිල්ලා තිබුණයි කියලා ඔන්න පර පැකට් දෙකක් හම්බුණා. දැන් ඔන්න පළවෙනි පැකට් එකේ අන්තිම කොටස යන්නේ. ඉතින් මේක තියෙනවා කියලා දැනගත්තට පස්සේ හදලා දෙන්න කියලා කොයි වෙලේත් කරදර කරනවා. ඉතින් ගොඩක් වෙලාවට පුංචි අය හරි ආසයිනේ කන්න. ඇත්තටම ඉතින් අපිත් ආසයි තාමත් ත්‍රිපෝස කන්න. පුංචි කුලියක් හරි ඉතින් හැදුවොත් කනවා. ඔය හදනකන් ඉන්නත් බෑ. ඉතින් එපාර ඔන්න දඩි බිඩි ගාලා ඉල්ලන අයට මම ඔන්න ගුලි ටික හදලා දෙනවා. මාත් ඉතින් තේ එකක් බොන්න කියලා හිතුවා. ඇත්තටම පුංචි අයට නම් මේකත් එක්ක කීයටවත් තේ දෙන්නේ නැහැ. එතකොට මේකේ තියෙන ගුණෙත් නැහනේ. මට නම් ඉතින් දැන් ගාණක් නැහැ. තව මොන පෝෂණයක්ද කියලා හිතලා මම ඉතින් පුංචි කුලියක් එක්ක කහට ටිකක් බොනවා. ඒක හරිම රසයි. ඒ ටේස්ට් එකට මම නම් ගොඩාක් කැමතියි. සීනි දාන්න ඕනේ නැහැ මේ වගේ කුලියක් එක්ක. හොඳට කහට ටිකක් බොන්න පුළුවන්. ඒකටත් ඉතින් කලින් මං හිතුවා දැන් රටකජු ටික බැදිලා නිසා නිවෙන්න දාන්න. මොකද මේකේ පොතු ටිකක් ඇරලා තමයි මම මේක හදන්න ගන්නෙ. පොතු පිටින් ගන්නත් පුළුවන්. පොතු ඇරලා ගත්තාම ටිකක් රසයි. ඒ අතරේ ඉතින් මං කහට ටිකක් වක් කරගෙන ත්‍රිපස ගුලියක් එක්ක කහට ටිකක් බීලාම ඉතුරු වැඩ ටික කරන්න හිතුවා. දැන් ඉතින් තෙල් ටිකකුත් ලිපේ තියලා මං රටකජු ටික
බෙද ගන්න තමයි හදන්නේ. මේකෙදි නම් ගොඩාක්ම අඩුම ගින්දරේ තියාගන්න ඕනේ. මොකද රටකජු ටික මම දැන් ටිකක් බැදලානේ ගත්තේ කබලෙත්. එහෙම නැති අය චුට්ටක් වෙලා මේක වැඩිපුර බැදගත්තට කමක් නැහැ. එහෙම බැද්දාම මට හිතෙනවා කර වෙනවා කියලා. අර කබලේ බැදලා අරගෙන චුට්ට වෙලාවක් තියලා ගත්තාම ඒකේ නියම ගාන එනවා කියලා තමයි මට නම් දැනෙලා තියෙන්නේ හදපු කීප වතාවෙදිම. මේ වැඩේ කරද්දි නම් ඉතින් එහෙට මෙහෙට ගිහින් වෙන වැඩ කරන්න බෑ. මෙතනම ඉඳලා ගානට බැදෙනකොට බා ගන්න ඕනේ. එක සැරේ ඉතින් ගොඩක් දාන්නත් බෑ. මොකද ඉතින් තෙල් ගොඩාක් දාලා මේ ටික බැද්දට පස්සේ ඉතුරු තෙල් ටිකට කරන්න දෙයක්වත් නැහැනේ. ඒ නිසා තෙල් ටිකක් වෙන්න දාලා මේ ටික දෙපාරකට වගේ තමයි මම බැදගන්නේ. අනිත් ටිකත් ওই විදිහටම දාලා ටිකක් වෙලා ගියාට පස්සේ බා ගන්නවා. ඊළඟට මම අර බාගත්ත රටකජු ටිකට මිරිස් කුඩු ටිකකුයි ලුණු ටිකකුයි එකතු කරලා චුට්ටක් කලවම් කරගන්නවා. අර තෙල් පිටින්ම ඒ ටික එකතු කරාට පස්සේ ඒක හොඳට ඒ ටිකට අල්ලනවා. අනිත් ටිකත් ඉතින් ওই විදිහටම අඩු ගින්දරේ චුට්ටක් එහා මෙහා දාලා ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. මොකද ලිපෙන් බෑවට පස්සෙත් ටිකක් අර කර වෙන නිසා සාමාන්‍ය ගානේදී බාගත්තාම නියම ගානට අපේ මේ කෑම එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට අර කඩාගත්ත කරපිංචා වලින් ටිකක් ඔන්න එකතු කරගන්නවා. කරපිංචා නම් මම ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. හරි රසයි කරපිංචා බැද්දාම. අපේ ගෙදර පුංචි අයත් හරි ආසයි කන්න. මම මේ විදිහට ඉත්ත පිටින්ම දාගන්නවා. මේ නාරටියත් හොඳට බැදුනහම කන්න පුළුවන්. කරපිංචා වල ඉතින් අහක දාන්න දෙයක් නැහැනේ. ওই විදිහට ඔක්කොම ටික දාලා බැද ගන්නවා. තව ඉතින් ඔයගලන්ට මේකට ඕන නූල්ස් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. පැස්ටා ටිකක් බෙදලා එකතු කරගන්න පුළුවන්. අද ඉතින් මේ දෙක විතරයි. මොකද රටකජු සාමාන්‍යයෙන් ඉතින් මං මාසෙට කිලෝ එකක් නම් අනිවාර්යෙන් ගේනවා. ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඊළඟට මං අර කරපිංචා ඉති ටික ওই විදිහට කඩා ගන්න හූරලා නටුවත් කඩා ගන්නවා. බැදිලා මදි වගේ නම් ඒව අයින් කරලා බැදිලා තියෙන ටිකත් ඔකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙත් මේකට මිරිස් කුඩු ලුණු බලලා ඉවර වෙලා එකතු කරලා කලවම් කරගන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම බත් එකකට තියන්න උනත් හරිම රසයි දේසි හදාගෙන තියාගත්තාම තව ඉතින් ව්‍යංජන දෙකක් හදාගත්තට පස්සේ රසට කන්න බත් එකක් උනත් බැඳ ගන්න පුළුවන්. ඔන්න විදිහට තමයි ඉතින් මගේ පුංචි කෑම හරිම ලේසියෙන් හදාගත්තේ. එහෙනම් ඉතින් වීඩියෝ එක බලපු ඕගලන්ට ගොඩාක් ස්තුතියි. ආය අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමට ඉන්න. ඔන්න මේක හදලා බලන්න අනිවාර්යෙන්. ඉතින් පුංචි අයට නිකන් ඉන්නලාට කඩේ චෝරු දෙනවට වඩා මේ වගේ දෙයක් දෙන එක ගොඩාක් ගුණයිනේ. එහෙනම් ගිහින් එන්නම්.